ඩෝල් දෙකේ කොයාට අන්න මට රසම රස සෙල්ලම්පත් එකක් හම්බුණා. පොඩ්ඩ දෙන්නගේ සෙල්ලම් ගෙදර අමුත්තා උනේ මම. අපි පොඩ්ඩක් එළියට ඇවිදලා මේ ලෝලු ಜಾති හොයාගත්තා. ඒකෙදි ඒගොල්ලෝ පරිසරය ඇවිදලා කොළ කඩලා ඒ ගැන ලොකු අත්දැකීමක් ලබා ගත්තා. ඉතින් මම වැඩි විස්තර කියන්නේ නැහැ වීඩියෝ එකේ. ඔයාලා වීඩියෝ එක වාස විඳින්න ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා මේ වගේ සෙල්ලමක් කරන එකෙන් පොඩ්ඩන්ට මොනවද ලැබෙන්නේ කියලා. ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකත් බලන්න. ඒ වගේම මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න. ඔයාලගේ අදහසුත් මට කියන්න. වීඩියෝ එකට මම කිසිම කෘත්‍රිම සවුන්ඩ් එකක් ඇඩ් කරේ නෑ. අපිට ඇහෙන ඔය කුරුල්ලන්ගේ සද්ද බලන්න කොච්චර ලස්සනද කියලා. අපේ පුංචි පැටව උදේම නැගිට්ටම එළියට ගිහිල්ලා කුරුල්ලන්ගේ සද්ද අහන්න දෙන්න ඉස්කෝලේ යන්න කලින්. හරි ලස්සන සද්ද ගොඩක් තියෙනවා. අම්මා තාත්තා විදියට ඔයත් අහලා බලන්න. අපේ හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ. අපි අහන්නේ නෑනේ. අහලා බලන්න දවසක දරුවව ස්ක්‍රීන් එකේ නයින් කරලා පරිසරය විඳින, පරිසරය දැනෙන, පරිසරයට ආදරය කරන දරුවෙක් බිහි කරන්න මේ වගේ ක්‍රියාකාරකම් ගොඩාක් උදව් වෙනවා. ඔක්කොම කඩන්න එපා. කුරුල්ලෝ කනවනේ ඇවිල්ලා. මොකද්ද ඔය හදන්නේ? මම මේ මල් පෝච්චියක් හදනවානේ. සෙල්ලම් ගෙදරට ලස්සන සෙල්ලම් ගෙදරන්නේ. මේ ගෙදර අපි තනියම ඇදුවේ. අන්න ඩොබියත් ඇවිල්ලා. දීපකුත් තියෙනවා. ඩක් ඉන්නේ. දාන්නේ. කොහෙන්ද හොයාගත්තේ ඔය? නං අර ගංගෙන් හොයාගත්තා. දඟ ගාව තිබුණේ නේ. මේක දාන්න දියා. තියා ඕක බෑ. කන්නේ. ඔහොම තමයි. අර මං කපනවා. ඕක කන්න. මේ මොකද? ඔය මොනවද? මේ තමයි චිකන් අපේ චිකන් ටික පොඩ්ඩක් හොද. දැන් මම චිකන් බබාව නීතිකල් නම් බබා නැහැරලා. බබා හැරලා දාන්න නඩනවා මුලේ. බබා අඬන්න එපා. මේ මොනවද හදන්නේ? අපි චිකන් හදනවද? චිකන් හදනවා. අහන්න මොනවද? ඒ මොනවද? මේ මිරිස් කුඩු. සරයිද? අම්මෝ ටික සරයි වගේනේ. බබාට දැන් නින්ද යයි. මේක දැම්ම. අහන්න මේ දැන් බබා නීති බෙල්ට් එක දාන්න. ඔය අහන්නේ. ඔය මොනවද? මේ ගම්මිරිස්. ගම්මිරිස් පොඩ්ඩකුත් අපි දානවා. දීපනේ වුණා. අපි දැන් ආයෙ දර දානවා. දැන් මේ අවුලවන්න ඇත්තට. අපි හැබැයි ඇත්තට ගින්දර අල්ලන්නේ නැහැ. එහෙම කියන්නේ. ෂෝ ඔස පාටයි වගේ. ඔය මොනවද? බද්ද? මේ වහන්න එක. ඔක ලොකු වැඩි. ලොකු චූටි වැඩි. අපි දැන් මේ බත් එක වැහෙන්න. ඔය මොනවද? අපි මේ තේ හදනවා. ඔය තේ කොළද? මේ තියන්නේ මේ බිස්කුට් වගේනේ. අම්මා පොල් කට්ටක දානවා. වහලානේ තියන්නේ නේද? වහලක් තියන්නේ. අලා තමයි තියන්නේ මම. ඔන්න තේක හරි. මාතු හදනවා. බත් එකේ ඔන්න තේ හැලුණා. ඔව් අර පොඩ්ඩක් හැලුණා අපි එකස් කරගත්තා. රස් නෙයිනේ.
මේ තමයි අපේ තේ කොහොමේ රසම රස තේ. සීනි ටිකක් අඩුයි ඉතින් අපිට. හරිම රසයි. ඔය මොනවද දෝනි හදන්නේ? මොනවද? මොච්චු හදනවා. ලොකෝ කාලේ මං කපනවා. ලොකු කෑල්ල කපනවද? ඔතන නෙමෙයි කපන්නේ අනේ. මේ මොනවද? මේ දැටි දෙන පැත්තෙන් මේ කපන්නේ. ඔව්. ඉතින් මේ කැපෙන්නේ. මේ කැපින්නේ නැද්ද? මේ තියෙන්නේ අපේ කොළ එක. දැන් අපි ඒක ලිපේ තියන්න හදන්නේ. ඔයා ඉතින් රෙකෝඩ් කරලා දුවද? ඔව් අනේ බබා චූ දාන්නේ. අයියෝ හැදුවද? ඉන්න හදන්න. මොනනේ? මේ අපි විතර හදනවා. දැන් නැද්දනේ. අපි විතර හදලා ඉවරයි. කලින් දැක්ක ඇතින අපි විතර හදනවා. ඔයාට වතුර තිබ්බහයි මේ චිකන්. අනේ මම. මේ චිකන් මේ අපේ කට්ලට් එක අපි ගන්න. මේ බත් මේ කොළ මේ මොජු මේ චිකන් බත් ඔක්කොම ගහමු ගන්න අනිකට නැති ඇති. පොඩ්ඩක් නැති ඇති. ඇන්දේ. හොදි චුට්ටක් දාන්න කියන්න. ඒක නැතිනම් මඩ දෝනි මෙතනක ඔයාට අන්න මට රසම රස සෙල්ලම්පත් එකක් හම්බුණා. කටල මොන මන්ද චුට්ටක් දා මම පොඩි කිව්ව නනා මේකට කනවා පොඩ්ඩයි ඉතින් අපිට තියන්නේ කට්ලට් එකක් ඕනෙත් නෑ පිටරත් ඕනේ විතර ගන්න මොඩි එකක් අයියෝ විතරක් වටනවා මේ විතරක වටනවා ඕනේ ඒක චිකන් කෑල්ලක ඉතින් මේ තියෙන අපිට තියෙන මගේ බත් එක බත් දෙන්න අනේ මගේ කට්ලට් එක දෙන්නකෝ කට්ලට් එක ඔන්න වෙන්න බබාන්න නෝනේද වෑන් කිව්වා. බබාන්න නෝනේ. බබා කී සැරයක් ඇහැරුණාද? කන්න ආවත් කන්න මගේ මම කන්නවත් එක්ක මගේ එකක් ගන්න මාගේ මේ කට්ලට් එක කරා ගන්න ඕනේ